තමයි. ඉතින් සිළුම දෙනාට සුපුරුදු විදිහටම ඉතාමත් සුන්දර ප්‍රීතිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අද මං සූදානම් වෙලා ඉන්නේ මේ සුන්දර අවාරේ ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය කරුණා කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. කල්පයක් පුරා නමගින් සාදු සාදු වන්දනා සාදු සාදු වන්දනා අපේ බුදුන් අපි වඳින්ට යනවා මේ පින් බලයෙන් නිවන් දකිනවා. මේ බලන්න ගහක අත්තක් කන වැටලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ සුන්දර අවාරයට නුහුරු දේවල් නෙමෙයි. මෙහෙම ටිකෙන් ටික ඉස්සරහට අපි යන්නේ සීත ගඟුලට. එතනින් ඉස්සරහට ගියාම අපිට සීත ගඟුල හම්බ වෙනවා. ඉතින් මං දැන් මේ ගමන් කරන්නේ හැටන් නල්ලතන්නේ මාර්ගය ඔස්සේ. ඉතින් අවාරේට මේ පාර හරිම පාළුයි. ඔයගලන්ට පේනවා ඇති මේ වටපිටාවේ ගස් උනන් පාරට ඇවිල්ලා මේ යකඩ කොන්ක්‍රීට් වහගෙන තියෙනවා. ඒත් එක්කම මගේ පිටිපස්සේ මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ අවාරෙත් එක්ක මේ වැසි සමයට සක්‍රිය වුණු දිය ඇලි. ඉතින් හරිම ලස්සනයි. මං පහලින් සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ 5ට විතර වගේ හවස. ඉතින් අපි බලමු උඩමළුවට යනකොට කොච්චර වෙලා යයිද කියලා. හිමිට කරුණා කර තමයි යන්නේ. මේ බලන්න මේ අවාරේ වර්ෂාවත් එක්ක සක්‍රිය වුණු දිය ඇලි. හරිම ලස්සනයි නේද? මේ දිය ඇලි වල සුන්දරත්වය. මේ ගොඩක් තැන් වලින් මේ වගේ අවාරේ මේ වැස්සත් එක්ක පන නැගුණු මේ දිය ඇලි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පල්හෙන් ගලාගෙන යනවා සීත ගඟුල. ඔයාලට මං තවත් පොඩි දෙයක් පෙන්වන්න හැදුවේ. ඔයාලට දැන් මෙතනින් පේනවනේ මං කලින් පෙන්නපු දියැලි දාමේ. මේකත් එක්කම පොඩ්ඩක් එහාට එනකොට බලන්න මේ පරිසරයේ මේ ගස්වැල් විවිධ වර්ණ වලින් හැඩලා තියෙනවා. රතු පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ වලින් මේ ගස්වැල් හැඩලා තියෙනවා. ඉතින් මේ සුන්දරත්වය මාරම ලස්සනයි. ඒත් එක්කම දැන් ගොඩක් කළුවර වැටලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට ඉදිරියට වීඩියෝ කරගෙන යන්න හැකියාවක් නැහැ. කොහොමත් උඩ මළුවට යනකම් පාරේ කිසිම ලයිට් එකක් නැහැ. මොකද මේ අවාරේ ඉතින් අපිට කළුවරේම තමයි නගින්න වෙන්නේ. ඉතින් මං වීඩියෝ එක මෙතනින් නවත්තලා ආයෙත් හෙට උදේ එළිය වැටුනහම මේ වීඩියෝ එක පටන් ගන්නම්. සුබෝදෑසන සිළුම දෙනට. ඊ රාත්‍රියේ උඩමළුවට කරුණා කරලා ඊට පස්සේ අපි මෙතන පල්ලෙහාට පොඩ්ඩක් බැස්සා. මොකද රැයට එතන උඩමළුවේ ඉන්න බෑ. ඒක නිසා දැන් ආපහු අපි හිතුවේ උදේ වෙලා ඉරසේවයත් බලන්න. ඒත් මේ අවට තියෙන තද මීදුම් ගතිය හින්දා අපිට ඉරසේවය බලන්න හැකියාවක් හම්බුනේ නැහැ. දැන් ආපහු අපි මේ මහගිරි නදේ
උඩමළුවට පොඩ්ඩක් කරුණා කරනවා ආයෙත් ශ්‍රීපාදේ වෙන පුදාගෙන පහළට යන්න. ඊයේ අපි ගමන පටන් ගත්තේ හවස 5ට විතර. එතකොට අපි උඩමළුවට එනකොට රාත්‍රී 9:00 10 වගේ වුණා. එහෙම අපි ඉඳලා ආවා. ඉතින් ඊයේ ගොඩක් ලොකුවට වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද අඳුර වැටිගෙන ආවා. ඒක නිසා ඉතින් දැන් හොඳට එළිය වැටලා තියෙනවා. අවත වීඩියෝ බලන්න මම යන පාර දිගේ පාරේ භාගයක් පුරාවටම මේ ගස් වැල් ඔක්කොම මේ කොන්ක්‍රීට් ටික ගිලගෙන තියෙනවා. ඒක තමයි අවාරේ ස්වභාවය. නාලා පිරුවට ඇඳ ගන්නයි සමන් දෙවිඳු කරුණාවෙන් කරදර නොම වෙන්නයි බුදුන් දකින පහන් සිතින් සිරිපා නැග යන්නයි සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 නේතුං සරණයි ඔන්න ඉතින් මේ විදිහට තමයි මේ සුන්දර අවාරේ අපි සිරිපා කරනවා කරේ. ඊයේ උඩට එනකොට මේ අවාරේ සුන්දරත්වය එච්චර පෙන්වන්න බැරුව ගියානේ, වීඩියෝ ගන්න බැරුව ගියානේ. මම උත්සාහ කරන්නම් දැන් පල්ලෙහාට කරුණා කරන ගමන් මේ අවාරේ තියෙන සුන්දරත්වය ඔයගලන්ට පෙන්වන්න. යමු මාත් එක්ක පල්ලෙහාට. මේ හරි දැන් ටිකකට කලින් දැඩි මීදුම් ගතියක් තිබුණා. දැන් චුට්ට ගියා. එනකට බලන්න මේ වටේ තාමත් සෑහෙන ලොකු ඝන මීදුම් තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවාරයට වැස්ස ටිකක් එනවා. ඉතින් අපි වැස්ස බලාපොරොත්තුවෙන් හිටියා. කොහොම නමුත් අපිට ඊයේ දිනේවත් අද දිනේ තාමවත් අපිට වැස්සක් හම්බ වුණේ නැහැ. පොඩ්ඩක් බලන්න මම මේ පිටිපස්සෙන් ඉන්න තැන. මේ පාර සම්පූර්ණයෙන්ම ගස් වලින් වියනක් වගේ වට වෙලා තියෙන්නේ. මේ බලන්න. හරිම සුන්දරයි. දැන් මම මේ ඉන්නේ හැටන් මාර්ගයේ ඇහැල කනුව ළඟ. එතකොට මේ ඇහැල කනුව ළඟට ඔයගොල්ලෝ දන්නවා ඇති සිරිපාදේ කරුණා කරන්න තියෙන පාරවල් වලින් ඉතාමත් දුෂ්කරම පාරක් සහ වැඩි ගොඩක් කට්ටිය එන්නේ නැති පාරක් වෙන බේහනකන්ද මුක්කුවත්ත පාර කැලේ ඇතුලෙන් ඇවිල්ලා හැටන් මාර්ගයෙන් මෙතනින් උඩට ගියාම සිරිපා මළුවට යන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට ගියාම ඇහැල කනුව අපිට හම්බ වෙනවා. අපි යමු ඇහැල කනුව ළඟට.
අර පහලින් ඔයගලන්ට පේන්නේ මේ මහගිරිනබේ තියෙන අවසාන හෝටලය. ඉතින් මේකට හිමේ කඩේ කියලත් කියනවා. මේක තියෙන්නේ ඇහැල කනුව ළඟ. ඔන්න මම දැන් ඉන්නේ හැටන් මාර්ගයේ තියෙන ඇහැල කනුව ළඟ. මෙතනට තමයි ඇහැල කනුව කියලා කියන්නේ. එතකොට හැටන් මාර්ගයේ එනකොට මහගිරිනබේදී ඔයගලන්ට හම්බෙන අවසානම හෝටලේ තියෙන්නේ මෙතන තමයි. මේකට කලින් කිව්වා වගේම හිමේ කඩේ කියලත් හඳුන්වනවා. දැන් අපි පල්ලෙහාට යන්නේ. යමු පහළට. ඉතින් මේ මාර්ගයේ තැනින් තැන මෙහෙම එක පැත්තක් කැලේ වැවිලා වහගෙන තියෙනවා. ඉතින් මං අනිත් පැත්තට ආවා. ඒ ගස් කොළන් වලට බාධා කරන්නේ නැතුව මේ පැත්තෙන් යන්න. ඔයගලන්ට පේනවද මෙන්න මෙතනින් තියෙන මේ ශාකය? බලන්න. මේ උස් කඳු කරේ තියෙන සීතලට අනුවර්තනය වෙලා හැඩ ගැහිලා තියෙන ශාකයක්. ඉතින් මේ වගේ ශාක ගොඩක් සීතල දේශගුණයක් තියෙන පැතිවල බලා ගන්න පුළුවන්. හෝටන් තැන්න. එතකොට මම මේකට කලින් දාපු වීඩියෝ එක චැරියට් පාත්. ඉතින් ඒ වගේ ගොඩක් සීතල කාලගුණයක් තියෙන ප්‍රදේශවල මෙන්න මේ වගේ ශාකය බලාගෙන පුළුවන්. ඒ වගේම ගොඩක් බහුල වශයෙන් මීවන ශාක ඒ ප්‍රදේශවල බලාගෙන පුළුවන්. ඉතින් අපිට මේ පාරින් යනකොට ලොකුවට මීවන ශාක බලාගෙන හම්බෙන්නේ නැහැ. නමුත් මම කලින් කිව්වා වගේ දෙහිනකන්ද මුක්කවත්ත පාරින් යනකොට සිරිපා මළුව උඩ හරියට ළඟ වෙනකොට අපිට මේ විදිහට විවිධ වූ ශාක වර්ග බලා ගන්න පුළුවන්. මේ බලන්න මෙතනින් උඩත් ඔයාලට යන්න. මේ බලන්න මෙතන තියෙන ගල් පර්වතය. මේ පිටිපස්සෙන් තියෙන ගල් පර්වතය දැක්කහම මට මතක් වුණේ කියන්න. ඉතින් ඉස්සර දැන් මේ විදිහට මාර්ගය හදලා තිබුණාට ඉස්සර ඈත අතීතයේ මේ සිරිපා කරුණා කරන්න එහෙම මේ විදිහට හදපු නවීකරණය කරපු මාර්ගයක් නැහැ. ඉතින් මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි දවස් ගණන් මේ සිරිපා කරුණා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මං ගල කිව්වේ. ඉතින් සමහර වෙලාවට ඔය වගේ ගල් එහෙම හම්බ වෙනවා. ඔය ගල් දිගේ උඩට නැගලා තැනින් තැන අපිට බලාගන්න පුළුවන්. ඒ ගල් වලට දාපු යකඩ දම්බැල් හිටන් තවමත් ඒ විදිහටම තියෙනවා. මිනිස්සු ඒ විදිහට තමයි අතීතයේ සිරිපාව කරුණා කරේ. දැන් ගොඩක් අය ඇවිල්ලා මේ තැන් විනාශ කරාට ඉස්සර ඒ අත අතීතයේ හිටපු මිනිස්සු පුදුම භක්තියකින් පුදුම කරුණාවකින් ඇවිල්ලා තමයි උතුම් ශ්‍රීපාදේ කරුණා කරගත්තේ.
මොකද පොඩ්ඩක් මේ ගහට ලං වෙලා බලන්න. මේ ගහේ තියෙන ආසි. පේනවද? විශාකල තියෙන සුන්දරත්වය. මම දැන් මේ ඉන්නේ මහගිරි නබේ පටන් ගන්න තැන. මේ පේන මේ බෝඩ් එකත් එක්ක තමයි මහගිරි නබේ පටන් ගන්න. ඉතින් මම පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඉතින් උඩට කරුණා කරන කට්ටියට මේ ස්ථානයෙන් තමයි මහගිරි නබේ පටන් ගන්න. ඒත් එක්කම තව පොඩි දෙයක් පෙන්වන්නම්. ඔයගලන්ට පේනවද බලන්න මෙන්න මෙතනින් අත්වැටවල් ටික කැඩලා තියෙනවා. මේ කැඩලා තින්නේ උඩ ඉඳන් පෙරලිලා ආපු ගලක් හින්දා. ඉතින් ඔයාලා හිතන්නේ මොන වගේ ගලක් කියලාද? ඉතින් පල්ලෙහාට පෙරලිලා ආපු ගල තමයි මේ මෙතන තියෙන්නේ. පේනව නේද? ඊට විශාල වූ ගලක් උඩ ඉඳන් පෙරලිලා ඇවිල්ලා තියෙනවා. අවාරයට මේ වගේ දේවලුත් ඉතාමත් නුහුරු දේවල් නෙමෙයි. මේ වගේ දේවලුත් අවාරයට ඉතාමත් හුරු පුරුදු දේවල්. මගේ පිටිපස්සෙන් තමයි උඩින් මහගිරි නබේ තියෙන්නේ. මේ කැලේ ඇතුලෙන් දේහනකන්ද මුක්කුවත්ත පාරෙන් පැරඩයිස් ඇල්ල හරහා සිරිපා කරුණා කරන්න එන අය මේ පාරෙන් තමයි සම්බන්ධ වෙන්නේ. මං හිතන විදිහට මොකද මම මීට කලින් උඩින් පෙන්නපු පාරයි මේ පාරයි දෙකම එකම පාරකින් සම්බන්ධ වෙන්නේ. මං හරියන්න පුළුවන් වැරදින්න පුළුවන්. කොහොම හරි මේ පාර හරි අර උඩහ පාර හරි දෙකෙන් එකක් හරි දෙකම හරි තමයි මේ පාරට සම්බන්ධ වෙන්නේ. මොකද මුක්කුවත්ත පැත්තෙන් ආවත් කැලේ ඇතුලෙන් එන නිසා එකම පාරක් නෙමෙයි. සමහර වෙලාවට පාරවල් බෙදිලා උඩහින් එන්නත් හරිය පාරෙන් සම්බන්ධ වෙන්නත් පාරවල් තියෙන්න පුළුවන්. හරියම දන්නේ නැහැ. මං උත්සාහ කරා දේහනකන්ද මුක්කුවත්ත පැත්තෙන් සිරිපා කරුණා කරන්න. ඒකට මට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මං අවාරේ මේ වගේම අවාරේ තමයි එන්න උත්සාහ කරේ. ඉතින් මං ඊළඟ පාර අවාරේට අනිවාර්යෙන් දේහනකන්ද මුක්කුවත්ත පැත්තෙන් සිරිපාදේ කරුණා කරනවා. ඉතින් මේක මගේ තුන්වෙනි සිරිපා කරුණාව. මං පළවෙනියෙන්ම හැටන් මාර්ගය ඔස්සේම වාරේ කරුණා කරා. ඒ වගේම කුරුවිට ඒ රත්න මාර්ගය ඔස්සේ වාරේ කරුණා කරා. ඉතින් මේක අවාරේ මං කරුණා කරේ. මේක මගේ තුන්වෙනි පාර. යමු පහලට. මම දැන් මහගිරි නබෙයි පහු කරලා දැන් ඉදිකටු පානට තමයි ටික ටික ලං වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනින් ඔයගලන්ට පෙන්වන්න තව දෙයක් තියෙනවා. ඉදිකටු පානට ලං වෙනකොට මෙතන තියෙනවා පොලිස් මුරපොලක් ඉදිකටු පාන. ඒත් එක්කම මෙන්න මෙතනින් මේ වගේ තවත් පාරක් තියෙනවා. කැලෑබද පාරක්. මේක තමයි රත්නපුරේ පාර. ඉතින් මේ රත්නපුරේ පාරත් මෙන්න මේ ස්ථානයේදී හැටන් පාරට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් රත්නපුරේ පාරේ කෙලින්ම මළුවටම යන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. අපි යමු තව පල්ලෙහාට ඉදිකටු පාන හරියට. මට මෙතන පල්ලෙහෙන් පේනවා ඉදිකටු පාන. ඉතින් මේ තියෙන්නේ ඉදිකටු පානේ අම්බලම. ඔන්න මේ හැටන් මාර්ගයේ ඉදිරියට ඇවිල්ලා දැන් අවසාන කොටසට ටික ටික ලං වෙලා තියෙන්නේ. මම මෙතනින් පොඩ්ඩක් නැවතුනේ මේ ඔයගලන්ට පොඩි දෙයක් පෙන්වන්න. මුලින් ඒක බලලා ඉන්න මේ මීදුම ගතිය ආපහු වැඩි වෙන්න කලින්. මේ බලන්න ඔයගලන්ට මෙතනින් පේනවද? මම ඊයේ පෙන්වුවා වගේ මේ අවාරේ වැසි සමයත් එක්ක වර්ෂාව නිසා සක්‍රිය වුණු දියඇලි දාමයන් තමයි ඔය තියෙන්නේ. තව උතරින් දියඇලි දාමයන්ම
තියෙනවා. මං ඉදිරියට ගිහිල්ලා මේ මීදුම් තත්ත්වය අඩු වුණොත් පෙන්වන්නම් ආය පාරක්. බලන්න ඉස්සරහට ගිහිල්ලා. මෙන්න බලන්න මෙතනින් ඔයගලන්ට බලාගෙන පුළුවන් දර්ශනේ. පේනවාද මේ සුන්දර කඩාහැලෙන දියඇලි? ඒවා හැමදාම තියෙන දියඇලි නෙමෙයි, මේ වර්ෂාවත් එක්ක සක්‍රිය වුණ දියඇලි තමයි ඒවා. බලන්න මේ ගස් විවිධ වර්ණ වලින් හැඩ වෙලා තියෙන ලස්සන.